ජීරින්දට ලංකාවේ ඉඳලා ඉතාලියට එන්න වීසා එක ඉක්මනින්ම හම්බුණා. මාසෙකුයි දින දවස් 10ක් වගේ ඇතුළත තමයි මට නූල් ලොස්ට් එක හම්බුණා. එයාලා කීයක් ගත්තද මේ නිකන් අහන්නේ? ඇත්ත වශයෙන්ම කිසිම මුදලක් ආය කරේ නෑ. ඔයාලට මතක ඇති අපි කලින් මිලානෝ වෙල්කම් සෙන්ටර් එක ගැන වීඩියෝ එකක් කරා. රාජ්‍ය ආයතනයක්. ඉතින් මෙහි නොමිලේ මිලාන් ඉන්න අයට උදව් ගන්න පුළුවන් ආයතනයක් තමයි. ඉතින් ඒකෙන් අපි කතා කරා ෆැමිලි එක ගෙන්න ගන්න පුළුවන් විස්තරයක්. ඉතින් එහෙම ගෙන්න ගත්තේ අයත් ගොඩක් ඉන්නවා. ඉතින් එහෙම ගෙන්න ගත්තේ අයියා කෙනෙක් අපිට හම්බුණා. ඉතින් කොහොමදයි? ඇත්ත වශයෙන්ම මේ මම ඔයාගේ වීඩියෝ එකක් දැක්කා. ඊට කලිනුත් පොඩි මට ආරංචි වගේක් තිබ්බා. ඊට පස්සේ ඒක හරියටම කන්ෆර්ම් වුණේ ඔයාගේ වීඩියෝ එක දැක්කට පස්සේ. ඒ කියන්නේ මම ඔයාගේ TikTok එකේ ඉන්නවා. ඒක බලුවා මම. ඒ බලලා තමයි ඇත්තට මෙතෙන්ට සම්බන්ධ වුණේ. කවුද ඔයාගේ වයිෆ්ද ගෙන්න ගත්තේ? ඔව් බිරිඳ ගෙන්න ගන්න තමයි ඒ ෆැමිලි ආරකට කටයුතු කරේ. ආයතනයක් වශයෙන් වෙල්කම් සෙන්ටර් කියන්නේ මම ඇත්තටම ගියාම හොඳ සුහදශීලී ඇත්තටම හොඳ සේවයක් ලබා දුන්නා. කියන කටයුතු ඔක්කොම ඉක්මනින් කරලා දුන්නා. ඒ වගේම මම හිතන්නේ මම ඉල්ලුම් කරලා මාසෙකුයි දින දවස් 10ක් වගේ ඇතුළත තමයි මට නූල් ලොස්ට් එක හම්බුණා. ඇත්තටම සතුටුයි. මම හිතන්නේ ඔයාලට බොහොම ස්තුතියි ඒ සම්බන්ධව. ඒක දැනුවත් කරලා ජනතාව දැනුවත් කරාට මිලානෝ ජීවත් වෙන සියලු දෙනාම ඒ වගේම මම හිතන්නේ ඒක නූල් ලොස්ට් එක ලංකාවට යවලා ඒක ඉක්මනින්ම මට ඒක ඒ කියන්නේ ජීරින්දට ලංකාවේ ඉඳලා ඉතාලියට එන්න වීසා එක ඉක්මනින්ම හම්බුණා. ඒකත් ඇත්තටම සතුටුයි. ඒකට ඇත්තටම ඔයාට ස්තුතියි. ඉතින් මේ වීසා එකත් හම්බෙලා නූල් ලොස්ට් එකත් ඉක්මනට හම්බෙලා. ඒ කියන්නේ මාස ගාණක් මාසයයි දවස් කීයද? මට ඉතින් සියලුම ක්‍රියාවලියට මට ඉතින් යන්නේ නැත්te උපරිම කාලය උපරිම අපි හිතමු මාස 3ක් කියලා. ඔව්. වීසා එක හම්බෙනකම් මාස 3යි. ඔව් ඒ වගේ තුරු තමයි. අතුලත වැඩේ වුණා ඉක්මනට. එයාලා කීයක් ගත්තද මේ නිකන් අහන්නේ? ඇත්ත වශයෙන්ම කිසිම මුදලක් ආය කරේ නෑ. මට ඉතින් සියලුම දේ යාලා නොමිලේ කරන්නේ. ඒ කියන්නේ ඔයා තාම සතයක්වත් ගෙව්වේ නෑ එතන. නෑ. කිසිම මුදලක් අය කරේ නෑ. ඒ සම්බන්ධව කතා කරන්නේ නෑ. ඒකනේ අපි වීඩියෝ එකේ දැනුවත් කරා වගේ සල්ලි ගන්න නෑ. හරියටම වැඩේ කරගන්න පුළුවන් සල්ලි නොගෙව නිකම්ම වැඩේ කරගන්න පුළුවන්. ඒක හරිනේ එතකොට. ඒක ඇත්තටම මට තහවුරු කරන්න පුළුවන්. ඒ අත්දැකීම මට තියෙනවා. මොකද මේ මිලානෝ ඉන්නව නම් තව කවුරු හරි මම හිතන්නේ ඒ වීඩියෝ එක බලන්න පුළුවන් TikTok එකේ මේ වෙලාවේ තියෙනවා. ඒක බලලා ඒක ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඔයාලා සම්බන්ධ වෙලා ඒ කටයුතු කරගත්තා නම් ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රස්තියාදු වෙන්නේ නැතුව මිලානෝ සම්පූර්ණ මම හිතන්නේ ගොඩක් අය රවටන අය ඉන්නවා. ඒ අයට හවු නොවි ඒ වගේ රාජ්‍ය ආයතනයකට ගියා නම් ඉක්මනින් කරගන්න හැකියාව තියෙනවා. අයියාගේ වයිෆ් ළඟදිම ඉතාලියට එනවා ඒ කියන්නේ. බලමු ඉක්මනින් ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සුබ පතනවා. ඉතින් බොහොම ස්තුතියි අද මේ අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට තමන් දෙයක් කරගත්තයින් පස්සේ අයියේ අපේ සමහර අයගේ ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒක අමතක කරලා දානවා. නැත්තම් තව කෙනෙක්ට කියන්නේ නැහැ. ඉතින් බොහොම ස්තුතියි මෙච්චර මේ අනිත් කට්ටියවත් දැනුවත් කරනවට වැඩේ කරගත්ත විතරක් නෙමෙයි. ඔයා මේ කරන්නේ තව අයවත් දැනුවත් කරනවා. ඉතින් වැඩේ හරි ගියේ කියන එක. අනිවාර්යයෙන්. ඇත්තටම බොහොම ස්තුතියි ඔයාලටත් මේ ඒ ගැන දැනුවත් කිරීම එනක මිලානෝ ඉන්න හැමෝම දැනුවත් වෙන්න ඕන. ඒ වගේ මට හිතෙන්නේ ඉතාලිය වෙනත් නගරවලත් මේ වගේ ආයතන ඇති. ඒ හා සම්බන්ධ වෙලා ඉස්සරහට කටයුතු කරගන්න කියලා තමයි මම කියන්නේ මිලානෝ ඉන්න සියලු දෙනාට. එහෙනම් සුබ පතනවා ඔයාට. ජය වේවා. බොහොම ස්තුතියි අයියාගේ නම මං කුමාර. ජය වේවා අයියේ.